දවසේ සිටුවිලි. අපි ගිය සතියේ ආරම්භ කළා උන්වහන්සේගේ මං සඳහන් කළා දුක් විඳීමේ සතිය කියලා. නමුත් මට ඕනේ අද ඒ තේමාව වෙනස් කරන්න. මම මේ හැම පරිච්ඡේදයක්ම කියුවා මේ සතිය පිළිබඳව. මං කැමති ඒ වෙනස මෙලෙස ප්‍රකාශ කරන්න. දුක් විඳීමේ සතිය නෙමේ සදාකාලික ජයග්‍රහණය අපට ලබා දුන්නා වූ සතිය කියලා. ඊට හේතු ඇවිල්ලා උන්වහන්සේ කුරුසිපත් මරණයකින් දුක් විඳ නමුත් ඒ කුරුසිපත් මරණය හේතුකට තමයි අප සදාකාලික ජීවිතේ උරුම කරගෙන තිබෙන්නේ. එම නිසා එය දුක් විඳීමේ සතිය කියලා හිතන්නේ නැතුව ඒක හිතුවට මම හිතනවා වැදගත් කියලා. නමුත් ඒකේ ප්‍රතිඵලය ඇවිල්ලා අපි ලබා තිබෙනා වූ ජයග්‍රහණයයි. අපට ස්වර්ගයේ හිමි වී තිබෙන ආශිර්වාදය. මම ගිය සතියේ මතයුතුමාගේ සුභාරංචියේ 21 වෙනි පරිච්ඡේදයෙන් උන්වහන්සේ ජෙරුසලමට පැමිණීම ගැන කතා කළා. ඒක තාමත්ම වැදගත් කොටසක්. උන්වහන්සේ කොටලුවෙක් මත ජෙරුසලමට පැමිණෙනවා උන්වහන්සේගේ දේව රාජ්‍යය ස්ථාපිත කරන්න. නමුත් මම 11 වෙනි වගන්තියේ නතර කළා. ඉන්පසු මම ගොස් අධ්‍යයනය කරන විට මම දැක්කා ජෙරුසලමට ආවයින් පස්සේ උන්වහන්සේ කාර්යයන් 3ක් ඉන්පසු ඊට කළයි කියලා. එනිසා අපි අද කියවන්නට යනවා මතයුතුමාගේ සුභාරංචියේ 21 වෙනි පරිච්ඡේදයේ 12 ඉඳලා 13 දක්වා. යේසුස් වහන්සේ දේව මාලිගාවට ඇතුල්ව මාලිගාවෙහි විකුණමින්ද මිලයට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා මිල මාරු කරන්නන්ගේ මේසද පරවියන් විකුණන්නන්ගේ ආසනද පෙරලා දමා මාගේ ගෘහය යාඥා ගෘහයක්ය කියනු ලබන්නේ යයි ලියා තිබේ. නමුත් නුඹලා ඒක සොරුන්ගේ ගෘහාවක් කරතැයි ඔවුන්ට කීසේක. ප්‍රිය සහෝදරනි, ජෙරුසලමට එන්නේ දේව රාජ්‍ය පිහිටවන්නයි. ඊට හේතුව ඇවිල්ලා උත්පත්ති පොතේ අපිට කියා සිටිනවා සාතන් දෙවියන් වහන්සේගේ මැවීම සොරකම් කළයි කියලා. එදා දේව රාජ්‍යයේ සාතන් සොරකම් කරගත්ත විතරක් නෙමෙයි. යේසුස් වහන්සේ කාන්තාරයට ගිය වෙලාවේදී නිරහරෝ යාඥා කරන්න ඇවිල්ලා යේසුස් වහන්සේට කියනවා ඔබ මට නමස්කාර කරන්නේ නම් මම යලි දේව රාජ්‍ය ඔබට දෙන්නම්. එනිසා සාතන් සොරකම් කරගෙන ඒකේ හිමිකරුවා වුණා. යේසුස් වහන්සේ මෙලවට ආවේ පාපේ වන්දිය ගෙවලා මනුෂ්‍යව නිදහස් කරන්න විතරක් නෙමේ නමුත් ප්‍රධාන කොට දෙවියන් වහන්සේගේ දේව රාජ්‍ය පිහිටවන්නයි. ඒ දේව රාජ්‍ය පිහිටවන්නට ආපුන් වහන්සේ ජෙරුසලමේ දේව මන්දිරයට යනවා. ගියාම මොකද්ද මේ දේව මන්දිරයට කරන් තියෙන්නේ? ව්‍යාපාර ස්ථානය. සුද්ධ වූ දේව මන්දිරය යේසුස් වහන්සේ කියනවා නුඹලා සොරුන්ගේ බලකොටුවක් කරගෙන තිබෙනවා. ප්‍රියද සහෝදරනේ, දේව මන්දිරය දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය මේ අය සොරුන්ගේ බලකොටුවක් කරගෙන. කොහොමද මේ අය කළේ? විවිධ උපක්‍රම යොදවලා ඒ උපක්‍රම වලට ආත්මික සාධාරණත්වයක් ලබා දුන්නා. ඔවුන් කියා සිටියා දෙවියන් වහන්සේට පූජා කරන්න එන දේවල් අපි විසින් සුද්ධ වූ පසුබිමක හදලා ඒවා අපි තමයි විකුණන්නේ. ඒවාට හැර වෙන පූජාවල් ඔබලාට ගේන්නට බෑ. නමුත් ඒ සමග මේ අය තවත් ඒ කූට උත්සාහයට තවත් උත්සාහයක් එකතු කළා. ඔව් කියා සිටියා ඔබගේ මුදල් ගෙනල්ලා දේව මන්දිරයේ මුදල් වලට හරවන්නට ඕනේ. දේව මන්දිරයේ මුදල් වලින් තමයි ඔබට පුළුවන් වන්නේ පරවියන් බැටළුවන් ඒ තමාගේ මුදල් පුමාරු කරන අවස්ථාවේදී ඔවුන්ට වාසියක්, බැතිමතාට අවාසියක්. ප්‍රියාතර සහෝදරයනි, අපි ප්‍රවේශම් වන්නට ඕනේ. කිතුණු අපි කාලේ ඇවෑමත් සමග දෙවියන් වහන්සේගේ වචනයට අපි විශ්වාසවන්ත නැතිනම්, දෙවියන් වහන්සේගේ අනපනත් වලට අපි විශ්වාසවන්ත වන්නේ නැතිනම් අපිට අලුත් උපක්‍රම යොදවන්නට පුළුවන්. ඒකට සාධාරණත්වයක් ලබා දෙන්නට පුළුවන්. නමුත් උත්සාහය අපගේ ආර්ථික වාසිය නම් දේව මන්දිරයේ සොරුන්ගේ ගුහාවක් බවට අපි තරවා ගන්නවා. අපි ප්‍රවේශම් වන්නට ඕනේ. හැම විටම සාතන්ට ඕනේ අපි යන ගමන කොහොම හරි පළුදු කරලා වැරදි මාර්ගයට යොමු කරන්න. අපි කවුරුත් පටන් ගන්නෑ පව් කරන්නට ඕනේ කියලා. ඇතැම් වෙලාවට වැරදි තීරණයක් ගනි. ඒ වැරදි තීරණය ගත්තත් සමගම අපිව ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් ඈත් කර තබයි. උදාහරණ වශයෙන් ගන්නවා නම්
මම නුවර යන්න ඕනේ කියලා ගාල්ලේ බස් එකට නැග්ගා නම් මම කොච්චර නුවර යන්න ඕනේ කියලා අදිස්ථාන කළත් මම අවසානයේ නිමවන්නේ ගාල්ලේ. හොඳ චේතනාවල් වන්නට පුළුවන්. නමුත් හැම විටම අපගේ චේතනාවල් පරීක්ෂා කර බලන්නට ඕනේ. ඒ දේව වචනයට අනුකූලද? මේකෙන් දෙවියන් වහන්සේ ගෞරවයට පත් වෙනවාද? මිනිස්සු ආශිර්වාදයක් ලබනවාද? මොවුන් පටන් ගත්තේ දෙවියන් වහන්සේට සුද්ධ පූජාවල් පූජා කරන්නට ඕනේ කියලා. නමුත් ඔවුන්ගේ යටි අරමුණක් තිබුණා. අපිට මේකෙන් ආර්ථික වාසියක් අත්කර ගන්නට ඕනේ. කවදාවත් දේව සේවය ආර්ථික වාසියට හරව ගන්නට එපා. අපි දෙවියන් වහන්සේ කෙරෙහි යැපෙමු. දෙවියන් වහන්සේ සපයයි. දෙවියන් වහන්සේ බලාගනි. අපිට සොරකම් කරන්නටවත් කූට උත්සාහයකවත් යෙදෙන්න අවශ්‍ය වන්නේ නැහැ. දෙවියන් වහන්සේ අප රැක බලාගනි. මොවුන්ට වැරදුනේ මෙතනයි.